අයිබෝවන් අස්සලාමු අලයිකුම් මට තාම අමන්නේ මේමයි පළවෙනි වීඩියෝ එක අම්මට කියන්නේ මෙතනනේ මේමයි පළවෙනි වීඩියෝ එක ගයිස් කැතයි නේ බං ගයිස් වෙනකොට වචනයක් නැහැ මං කැමති නෑ බං ගයිස් කියන්නේ කොහොම හරි මේමයි පළවෙනි වීඩියෝ එක මම මේ වීඩියෝ එක මැද්දෙන් කොහොම හරි හොයාගෙන channel එක හදලා දාන්නවා. ඔයාලා බෙදී කලින් වීඩියෝ එක දැක්කම වඩා ගන්න කෙහෙල් පත්තරුව තමයි පුතා යන්න වෙන්නේ නේද? Yeah boys, we got the place now. යහන්ගල නෙමෙයි කෙහෙල් පත්තරුව තමයි යට යන්න වෙන්නේ. එක මෝඩ කමක්. උදේ 6 වෙනකොට නෝරින්න කොහොමද? අවුලන්නේ නැහැ. ඒකට කෙහෙල් පත්තරුවට යන්නේ. නිකන් මේ වීඩියෝ කරේ කොහොමද? ගිහලා වීඩියෝ ගන්නවා. බයි. ඉතින් තමයි හිතුවේ යන්න ඕනේ. මෝල්ඩ් අයියනවා. මත් එක්ක තමයි යන්නේ. ඩෙල් ආලන්දනෝද ඔහෝ මිතුරේ බැස්ස බස් එකෙන් බඩු ටික රෙඩි කරගෙන අපේ ගමන් සංඝය සහෝදරයා අම්මේ අපි දැන් මේ කන්ද නගින්න හදන්නේ වීඩියෝ කෝල් ගන්න මෙයාට සිග්නල් නැහැ වීඩියෝ කෝල් ගන්න සිග්නල් නැහැ නෑ මේ පැත්ත නෙමෙයි දැන් මේ පැත්ත වෙනස් කරා නෑ අලි නෑ අලි නෑ අඩෝ පාර මතක නැහැ මීට කලින් ඇවිල්ලත් නැහැ යන්න ඕන පාරක් දන්නෙත් නැහැ යන්න ඕන තැනක් දන්නෙත් නැහැ හැරෙන්න ඕන තැනක් දන්නෙත් නැහැ මං එන්න කලින් වීඩියෝ ගලුවෙත් නැහැ උගෙන් පාර ජහන්ගල් යන්න ඕනේ අර පැත්තෙන්ද මේ පැත්තෙන් ජහන්ගල්ට නෙමෙයි ඉස්සරහට ගියාම ට්‍රාන්ස්ෆෝමරයක් හම්බෙන්න බඩ පැත්තෙන්ද මේ පැත්තෙන් මූ කියනවා මේ පැත්තෙන් Hello. Gua be Brian වගේ හරි. හරිද be Brian. Boys. යාව කන්දට යන තැනට. මෙතනින් උඩට තමයි යන්නේ.
බට්ටයක් කාලා බත්ත ගන්නකයි නෑ නරක කරන්න කම් අපි බව් කොල්ලට දුන්න කන්න බව් කොල්ල ෆෝන් එක ගහගන්න හොඳ මෙතන මෙහින්ද හංගල්ට යන්නේ එතනින් උඩටද? හරි. ඔව් අපි දැන් නිතර යන්නේ. ඔය බයික් වල ආවේ? ඈ? බයික් වල ආවේ? නෑ බස් වල ආවේ. බස්. කොහෙද? අපි අනුරාධපුරේ. ඔව්. ඊළඟ නේද? නෑ මෙහෙද? යහන් කරලා ආතර පුවක් ගන්න නේද? ඉතින් අලි පාරේ 60යි දකුණට ඈ. දකුණට. ඔව් දකුණට මට වරි දෙන්න දෙකටම යන්න. යහන් කරලා ඉතින් යන්නේ. ඔව් යහන්. ඔව්. මේ තව කොහෙද යන්න පුළුවන්? කේල් පදුර අර පෙරේ ගලාව කරමුදුන. ඔව්. ඕකට තේරව කට්ටිය. ඒකට කොන පාරෙන්ද? ඒකට දැන් මේ පාරේ ගිහලා හරියටම ඔය බුදුරට වැටෙනවනේ දැන්. ඔව්. තයන්ට මෙහාට දැන් උතෙන් දෙන්න. ඉතින් මෙහාට පල්ලේ වැටෙන හන්දිය. ඒක අර දෙක ගල්දිගනේ. ඔව්. ගල්දිගම යන්ස අර කේල් පදුර හරිද? අරග. ඔව්. යන්න වෙලා තිනා. ගිහින් එතන අර කේල් පදුර නේද? මාදා අපේ බලු යාළුවා. ඔන්න බොසායනා පස්සෙන් නැතිලා ඉන්න බෑ හුට්ටු කූඩල්ලෝ. අයියා කුඩල්ලන්ට බය කියනවා. කුඩල්ලන්ට බය නම් ට්‍රිප් වෙනවා. මරු ඩයල් එක හයික් එක්කන් ආවේ කුඩල්ලන්ට බය එක. වා ධනරාජා වගේ එන්නෝ. කුඩල් එක ගත්තා කෑ. හරිම රසයි. ඌ කුඩල්ලුත් කන. කුඩල්ල කනවා. ගොම්බෙඩි කනවා. බලු බෙඩි කනවා. උගම පෙට්ටත් කනවා. අන්න මිනිස්සු උඹ මේ කුඩල්ලෙට්ට බය වෙලා දකලනවා. අය කුඩල්ලට බයයිද? ගාන කුඩල්ල දැක්ක. කිල්ල කේල් වතුර පැත්තට හැරෙන්න ඕනේ. Dream. Ada hay ki කරන්නේ නේද මේ වගේ හයික් එකක් ගහලා. යා. යනවා. දැන් මාරුයි. හම්බෝ. යමංගෝ තව බල්ල උත්තෝ යමං ඒ තව බල්ලෙක්ද උත්තෝ වෙලා තියෙන ගමනාන්තේ පැත්තට එන ගමන් ඉන්නේ කොල්ලෝ ටික අයියා නම් ඩවුන් හොඳ ඔස් බ්‍රදර් දැන් ඉන්නේ කේල් පත්තෝරු පැත්තට යන ගම හරිද ඌව සරනම් කියලා නිම කරන්න බෑ පුදුම සනීපයක් දෙන්නේ නැහැ ඌව සරක් ඇඟට වදිනකොට ඒ තරම් ඌව සනීපයි අම්මට සිරි අන්න දින බඩු අරකට තමයි බොයිස් නගින්නේ එනවා ඔය තමයි ගැලවමු කරු ඕ මෙතන සම්පූර්ණ 360 එකක් තියෙනවා මචං නියමයි nanti naya bro durai macam amar pen udah temen ando
ෆුල් ඇක්කලා ඉන්නේ. ෆුල් ඇක්කලා කියන්නේ කකුල තුවාලයක් තියෙනවා. ඒකින්ද ෆුල් ඇක්කලා ඉන්නේ. අයියට නම් ෆිට්නස් නැහැ. ඕකට මගක් කෙනකොටම බඩු බැස්සා. අපි උඩට නැග්ගා කියන්නේ උඩට නෙමෙයි නැග්ගේ ඉන්න පුළුවන් තැනකට නැග්ගා. එතෙන් තියෙන ලොකුම ප්‍රශ්නේ කකුල් උස්සනකොට පට්ට අමාරුයි. අපි ආව පුළුවන් තරම් උඩකට අන්තිමට හම්බුණා ටෙන්ට් එක ගහන්න. දැන් තමයි ලොකුම ප්‍රශ්නේ පටන් ගන්නේ. අපිට වතුර නැහැ. අඩෝ වතුර නැහැ නේ පස්සිරවට. අපිට තියෙන්නේ එකම එක වතුර බෝතලයයි. දෙයියන්ගේ බැල්ම වැටිලා වැස්සොත්වත් වතුර ටික එකතු කරගන්න පුළුවන්. නිකන්ද නගිනකොට අයියා මග නතර වුණා එයා කෙන්ඩ පෙරලලා. ඊට පස්සේ ගියා කඩාගෙන ඉඳගෙන උඩට මං ආවා එයා එතන තියලා උඩට ඇවිල්ලා මගේ බෑග් ඔක්කොම තියලා අයියාගේ බෑග් අරගෙන ආවා. එනෝ අපි උඩට නෑ දැන් ටිකක් වෙලා සිග්නල් එක දැන් කන මොනවද ගිනාපේව තියෙනවා ගිනාපේව තියෙනවා මොනවද කන කෝ අම්මා එක්කින්නවලු වත් එක්ක ඈ එනකොණ්ඩ එක්කින්නවා සතුන්ගේ මේ මොනම සර්පයද මචං රෑ එළි වෙනකන් අපිට වෙන්න තියෙන්නේ වතුර මෙච්චරයි. මේ බෝට්ලේ මේ බෝතලේ මිලිලීටර් ලීටර් එකයි මේකට ලීටර් එකකට ලඟ වෙන්න තියෙනවා. මේ ටිකෙන් මුළු රෑම සර්වයිව් වෙන්න ඕනේ. අපි නූල්ස් දෙකක් හදන්න ඕනේ. පාන් හදන්න. ඒ වගේම අපිට හෙට බහිනකොනුත් තියෙන්නේ මෙච්චරයි. හරිද? හෙලෝ නදීත් මම ඉෂාන් මම කතා කරන්නේ අතන් මේ මට අන්තිම මැසේජ් එකක් දාන්න පුළුවන් බොයිස් ඔල්ලෝ තේකක් හදන ගමන් ඉන්නේ අර පැත්තෙන් ලස්සනට ඉර බහගෙන යනවා. ඉබ්බ වතුර ටිකෙන් තේකට දැම්මා. ඔය ටික දැන් මෙච්චරක් විතරයි. බලමු. තේකක් බොන්න ඕනේ නැහැ. ඒ වුණාට බිව්ව නැත්තම් එහෙම මැරෙනවා. අනිත් කේස් එක මොකක්ද දැල්ලා? මන්නම්මා ගෝත මොඩේ. මම මේකක් අරන් ගිහලා නෑ. මොකද්ද? මේ කිරි පෙරණ එකක් පෙනීරයක් අරන් ඇවිල්ලා. මේ තේ කොට්ටක් අරන් ඇවිල්ලා. අඩෝ මං තේ කොට්ටක් අරන් ඇවිල්ලා නෑ කියනවා. තේ කුඩු එක්කද බොන්නේ? නෑ ඒවට ඇති වැඩ. මොකක් කරේ වැඩ? මේක නටන. මේව කරලා ගන්නවා මචං බෙඩ්ෂීට් එක. හරිද? ඊට පස්සේ අයියේ ඔයාගේ හෙල්ප් එක ඕනේ. ඔයාගේ හෙල්ප් එක ඕනේ. අයියේ තේ ඕන්නම් එන්න බොන්න. පුළුවන් නම් තේ ඕන්නම් එන්න බොන්න. එන්න. තේ කොට්ටේ වැඩේ සාර්ථකයි. පිරිසිදු නෑ. ටිකක් අපිරිසිදුයි. අවුලන්නේ.
මේක තමයි මම ලෝකෙ බීපු රසම තේ එකයි. ඒට් එක බොන්න කියලා මේ ප්ලාස්ටික් මේ අපි කෝප් එක ගෙනල්ලත් නැහැ. නියමයි. මොඩියෝ ට්‍රැවල් කරන්න ආවම එහෙම තමයි. ඉතින් කෑවට පස්සේ බඩට යන පළවෙනි දේ මොනවද බං අපි කෑවේ අතනින් කෑවට පස්සේ? එතනින් බත් කෑවට පස්සේ